තෙරුවන් සරණයි. අපි අද ඉන්නේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රජතලාව ගම්මානයේ. ඉතින් පසුගිය කාලේ ඇදහිනු දිත්වා සුලිකුණාටුවත් එක්ක මේ ප්‍රදේශයේ වැඩිපුරම හානි වෙච්ච ගමකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. පේ අප්පෝ මේ බිත්ති මේ පුපුරලා මේක දැඩි අවදානක් නේ එතකොට. ඔව් අධි අවදානක් කලාපයක් වශයෙන් මේ බලන්න. අපේ අහුර මෙහෙ දෙන්නේ හොටම ටික පෙන්නන්නේ. දෙකලා දෙන්න. ඔයාලා කල්පනා ආයේ බය වෙන්න එපා. ඔව් මේ වගේ මේ ටැක්සි දෙකේ ගෑක් අපේ අහුර. ඔය තියෙන පොළවේ ලෙවල් එක. ඒක එහෙම බහැලා තියෙන්නේ. අර යට ස්ලැබ් එකක්ද? අපේ අහුර මේක මේ පොළව මේ ඉදිරි තිබ්බ. අපි මේ ගෙවල් දෙකක් සාගත බලන්න ආවා. ඉතින් මේ ගෙවල් දෙකක මේ තත්ත්වය තාමත්ම බරපතලයි. මේ වගේ ගෙවල් 47ක් මේ වගේ දැඩි අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙන බව තමයි මේ ගමේ අය ප්‍රකාශ කරන්නේ. ගලන දොල පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි පොල්ලහසේ මගේ හිත සංකාවදේ. මේ ස්ථානයේ නායෑම නිසා අනතුරට පත්වෙච්ච ගෙවල් සම්පූර්ණ ගෙවල් සංඛ්‍යාව ගෙවල් 6යි. ජීවිත හානි 8යි. ඒ ජීවිත හානි 8න් 3ක් මේ ඇත්තන්ට හොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. අනිත් ජීවිත 5ම අපිට හොයාගන්නට බැරි වුණා කියලා තමයි ගම්මු පවසන්නේ. ඉතින් ඒ වෙනකොට ඒ වකවානු වෙනකොට මේ ගමේ අයට මේ මිනි පෙට්ටියක්වත් මෙතෙන්ට ගෙන්න ගන්න බැරි මට්ටමක් තමයි තිබිලා තියෙන්නේ. ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ මූලිකත්වය ඇතුව ගමේ මිනිස්සු එකතු වෙලා ලෑලි වලින් පෙට්ටි හදලා තමයි අවසාන කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. තාමත් මේ පොළොව ඇතුලේ මේ මිනිස්සුත් එක්ක එකට හිටපු එකට දුකසව බෙදාගෙන හිටපු ජීවිත 5ක්ම මේ පොළොව යට මිහිදන් වෙලා තියෙනවා. උඩු සුළඟේ මුලා වෙලා නොබේ සෙනෙහි ආගිය තැන් හොයාගන්න. අපේ හඳුන්නේ මෙතන මේ නැටුම් ගුරුතුමෙක් හිටියේ. මෙතන නා යනකොට අපේ හඳුන්නේ එදා 27 වෙනිදා 9:05ට විතර වගේ ඇති. මෙතන අපේ ගෙවල් 6ක් සහ මුලින්ම බිමට විනාශ වුණා. ඒ වගේම ජීවිත 8 දෙනෙක් අපේ හඳුන්නේ. ඒ 8 දෙනායින් එකම ගෙදර 5 දෙනයි බේරගන්න ගිය 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනාම නැතු වුණා. බේරගන්න ගිය 3 දෙනෙක්ගෙන් දෙන්නෙක් ගිය අපිට බොඩි සම්බුණා. එකක් ඒ ගෙදර එක්කෙනෙක් ගියා. අනිත් එක අපේ හඳුන්නේ මේ පස් කන්දේ කොහේ හෝ යට වෙලා තියෙනවා. සෑහෙන් එව්වා. පිටරට යාමකින් ඇවිල්ලා හෙව්වා හම්බුන්නේ නැහැ. ඊට අමතරව අපේ හඳුරෝ මේ ඇවිල්ලා අපේ මේ සර්ගේ වාහන නැටුම් ගුරුතුමාගේ ත්‍රිවිල් එක බයික් එක වාහනේ මොකද මේ මිනිස්සුන්ගේ මේ ගෙවල් ටික ඉන්න අයට ඇඳිවත්ත පමණක් ඉතුරු වෙලා අනිත් සියල්ලම නැතු වුණා. මෙතන තියෙන අපේ තට්ටු දෙකේ ගෙයක් මේ තියෙන්නේ. ඒ ගෙදර අපේ හඳුරන්නේ කාමර ගෑල් ළමයිගේ කාමරේ පිරිමි ළමයිගේ කාමර මේක අනිත් පැත්තට හැරිලා. ඒ කියන්නේ ඒ තරම් මේ අපස්කන්දෙන් මේ එකක් වෙලා තියෙන ඒ ගෙදරත් ජීවිත අවදානම නැහැ මිනිස්සු ටික බේරුණා. ජීවිත අවදාන මැද තිබ්බ ටික විතරයි. වහන තියෙනවා. තව මේක ඇතුලේ මේ පස්කන්ද ඇතුලේ කොහේ හෝ තව බොඩිස් 5ක් තියෙනවා. ඉතින් හොයාගන්න බෑ අපිට කොහෙද කියලා. මේ 24 9:05ට විතර වගේ තමයි සිද්ධිය උනේ. ඒ කියන්නේ පොඩි වෙලාවක් ඇතුළත සම්පූර්ණයෙන්ම වමත් විනාඩි 10ක් 15ක්වත් මං හිතන්නේ යන්න ඇති කියලා. ඒ අතර මේක මීට කලින් නාය ගිහිල්ලා තියෙනවා. මීට කලින් අපේ හාමුදුරනේ ගල් කැටයක්වත් උඩ ඉඳන් ඇවිල්ලා නැහැ. දන්න කාලේ. ඔව් දන්න කාලේ. කොහොම අපේ තාත්තලාගේ ඉන්න ඉතිහාසෙත් එක බලවුවත් එහෙම එකක් ආරංචි වෙලාවත් නැහැ. පළවෙනි අවස්ථාව. නායයි කියලා එහෙම අවදානම් අනික අපේ හාමුදුරනේ මෙතන ලොකු එහෙම කන්දක් නෙමෙයි මේ. සාමාන්‍යයෙන් මේ පොඩි ඒරියා එකක්වත් තියෙන එකක්. මේ වගේ විපතක් වෙයි කියලා ජීවිතේට හිතා ගන්න බෑ. එහෙම වුණේ අපේ හාමුදුරනේ. මේ ගම්මානයේ මේ විදිහටම තවත් තැන් දෙකක්ම නාය ගිහින් තියෙනවා. එතන ජීවිත හානි කිසිවක් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් මෙතන තමයි මේ ජීවිත හානි වාර්තා වෙන එකම ස්ථානය. මේ ගමේ අය පවසන විදිහට මෙතන මීට පෙර කිසිදු නායෑමක් වාර්තා වෙලා නැහැ. මෙතන ඉන්න එක එක වයස් සීමාවෙන් යන පසු වෙන අය. ඉතින් යාළගේ ජීවිත කතාව තුළ මේ වගේ
සිදුවෙච්ච පළමු අවස්ථාව හැටියට තමයි ඔවුන් සඳහන් කරන්නේ. නිහඩියාවක් තිබුණු දේසෙකරු දුරු සුළගක් මහාවැස්සක් සමග උරනුර සටන් කරමින් සුණු විසුණු කළ අපේ දේශය. තවත් විශේෂිත කාරණාවක් දැනුවත් කරන්නට ඕනේ මේ ව්‍යසනයේ උන මොහොතේ ඉඳලාම අද වෙනකන් මේ රජතලාව ගම්මානයේ විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ කුරුණෑගොඩ ධම්මින්ද ලොකු හාමුදුරන් වහන්සේ මේ මිනිස්සුත් එක්ක ඉඳගෙන ලොකු ශක්තියක් වෙලා ඕනට අවශ්‍ය කරන සෑම දෙයක්ම හොයලා බලලා උන්වහන්සේ කරලා තියෙනවා. ඉතින් අපිත් පෞද්ගලික උන්වහන්සේ හඳුනනවා. ඉතින් අද මට උන්වහන්සේ සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මම මෙතෙන්ට එනකොට උන්වහන්සේ විහාරස්ථානයෙන් බැහැර වෙලා හිටියා. ඉතින් ගමේ මිනිස්සු උන්වහන්සේ කරපු සේවය පිළිබඳව කියනවා නම් ගමේ මිනිස්සු කියන්නේ ඇත්තටම අපේ හාමුදුරුවෝ බුදු කෙනෙක් වගේ අපිට පිහිට වුණා කියලා. ඒ වචනේම තියෙනවා කොච්චර කැපකිරීමක් උන්වහන්සේ කරලා තියෙනවද කියන එක. ඇදලා මේ මිනිස්සුගේ ජීවිතයක බේරුව ඇත්තටම ලොකු හාමුදුරුවෝ බුදු කෙනෙක් වගේ. ලොකු හාමුදුරුවෝ නැත්තම් මීට එහා තව ජීවිත අවදානමක් තියෙනවා. ඒත් එක්කම අදට මේ බත් කටක් කන්නේ. මේ ගමේ පවුල් 370 ගානක් තියෙනවා. ඒ සියලුම දෙනා අදට මේ බත් කටක් කන්නේ මගේ ලොකු හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න. හැම ගෙදරටම එකම විදිහට සමස්තයක් වශයෙන් පවුල් 370 ගානම අද මේ වෙනතුරුත් අපේ හාමුදුරුවෝ තමයි ආධාර ටික දෙන්නේ. පැනඩෝල් කාඩ් එකක් හරි ගිහින් දුන්නා නම් දුන්නේ අපේ ලොකු හාමුදුරුවෝ විතරයි. අපිට දේශපාලන මට්ටමෙන් නම් මොකුත් එහෙම හම්බෙලා නැහැ. ලොකු හාමුදුරුවෝ නිසා මේ මුළු පවුල් 372ම අද ජීවත් වෙනවා. තිබුණු දේසෙකරු දුරු සුළගක් මහාවැස්සක් සමග උරනුර සටන් කරමින් සුණු විසුණු කළ අපේ දේශය. කිමද මෙලෙසින් කෝප වූයේ සුබාද හමත් බිහිසුණු ලෙසින් හබාවේ රුදුරු බලයෙන් අපේ දේශය කරා තරහින් සොබාද හමත් අපට කලකින් පෙන්වා දුන්නා එකලසින් ජාති ආගම සැවම නොතකා එකාමෙන් සිටි මිනිසත් කමා